යොසේප් යනු දෙවියන් වහන්සේට බියෙන් ජීවත්ව පුද්ගලයෙකි. ඔහු ජීවිතයේ ඔහුට පව් කරන්න හැකි අවස්ථාවක් උද්ගත වූ විට ඔහු ප්‍රශ්න කළේ මම කොහොමද දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්නේ යන්නයි. ශාරීරික ව්‍යායාමයේ මේ ලෝකයේ මරණයෙන් අවසන් වේ. නමුත් දේවභක්තිවන්ත භාවයේ ප්‍රතිඵලය මරණයෙන් පසුවද දිගහැරේ. දිනපතා සිතිවිලි කිරීමෙන් ශාරීරික ව්‍යායාමයෙන් ලැබෙන ප්‍රයෝජනේ කුඩාය. නමුත් දේවභක්තිවන්ත භාවයේ සියලු දේ සඳහා ප්‍රයෝජනවත් වන අතර වර්තමාන ජීවිතයටත් එළමෙන ජීවිතයටත් පුරුද්දුවක් ඇත. 1 තිමෝතියේ 7 වන වචනය අක. අපොස්තලුව පවුලු තිමෝතියට මෙම පත්‍රය ලියූ විට ග්‍රීක සංස්කෘතිය ප්‍රබලව පැවතිමි. ග්‍රීකයන් තමන්ගේ ශාරීරික රූපලාවන්‍යයට සහ ශක්තියට විශාල වැදගත්කමක් දුන්නා. ඒ ඔවුන්ගේ ජීවිතයේ මධ්‍යස්ථානය විය. පවුලු කියන්නේ ශාරීරික ව්‍යායාමයේ අර්ථරහිතයි කියලා වෙලි. එවනුට ඔහු කියන්නේ එය කුඩා ප්‍රයෝජනයක් යකිනවා. ශාරීරික ශක්තියෙන් මනසේ බර ඉස්සිය නොහැක. පව් සමාව නොලැබේ. හෝ මරණ භය ඉවත් කළ නොහැක. මනුෂ්‍යයෙකු ශාරීරිකව කොපමණ ශක්තිමත් වුණත් ඔහුගේ ආත්මය තවමත් දුර්වල විය හැකියි. ඒමයි කියලා පවුලු කියන්නේ අපේ පිටත මනුෂ්‍යයා විනාශ වෙමින් තිබුණත් ඇතුළත මනුෂ්‍යයා දිනෙන් දින නවීකරණය වෙමින් පවතිනවා කියලා. දේවභක්තිය කියන්නේ මොකද්ද? දේවභක්තිය කියන්නේ දෙවියන් වහන්සේට ගෞරවය සහ ආදරය දැක්වීමයි. ඒ සරල චාරිත්‍රයක් නොව ජීවන රටාවක්. දේවභක්තිය කියන්නේ ඉරිදා දිනේ හෝ පල්ලිය සිටින විට පමණක් පෙන්විය යුතු දෙයක් නොවේ. එය වෙනුවට දෙවියන් වහන්සේ පවිත්‍ර ආත්මය සෑම වේලාවකම අප තුළ වාසය කරනවා කියන හැඟීමෙන් ඔහුට ප්‍රසන්න වන ජීවිතයක් ජීවත් වීමයි. දේවභක්තිය කියන්නේ අපේ ජීවිතයේදී යේසුස් ක්‍රිස්තුස්ගේ ගුණාංග පෙන්වමින් ඔහුගේ වචනයට සම්පූර්ණව අනුගතව ජීවත් වීමයි. දේව වචනයේ සඳහන් වැදගත් සත්‍යයක් නම් දේවභක්තිය මේ ජීවිතයටත් එළඹෙන ජීවිතයටත් ප්‍රයෝජනවත් බවයි. බොහෝ දෙනෙක් වැරදි ලෙස විශ්වාස කරනවා අපට දේවභක්තිය තිබුණොත් මේ ලෝකයේදී අපට අත්දැකෙන්නේ අත්අඩංගුව සහ දුක් විපාක පමණක් කියලා. එය සත්‍යයක් නොවේ. සැබෑ දේවභක්තියෙන් ලැබෙන්නේ ලෝකේ ලබා දිය නොහැකි සාමය. එය අපව පෞකාර පුරුදු වලින් දුර තබා ශුද්ධ ජීවිතයක් ජීවත් වීමට හැකියාව සපයයි. යෝසෙෆ් මේකට පරිපූර්ණ උදාහරණයක්. ඔහු දෙවියන් වහන්සේට බියබී ජීවත් වූ පුද්ගලෙක්. ඔහුගේ ජීවිතයේදී පව් කරන්න පුළුවන් තත්ත්වයක් උද්ගත වන විට ඔහු අසුවා මම කොහොමද දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්නේ කියලා. ශාරීරික ව්‍යායාමය මේ ලෝකේ මරණයෙන් අවසන් වෙනවා. නමුත් දේවභක්තියේ ප්‍රතිඵලය මරණයට පසුව දිගහැරෙයි. එමයි කියලා පවුලු කියන්නේ අපි නුනසන මකුට්ටුවක් ලබා ගන්න දහවණය කරනවා කියලා. ඒ වගේම ජයග්‍රහණය සඳහා උත්සාහ කරන හැම කෙනෙක්ම සියල්ලම සීමාවෙන් හැසිරෙයි. ඕනේ කරන්නේ නසන මකුට්ටුවක් ලබා ගන්නයි. නමුත් අපි නොනසන එකක් සඳහායි. 1 කොරින්ති 9:25 වචනය. දේවභක්තිය කියන්නේ පාඩුවක් නෙවෙයි. ඒ ඔබට මේ ලෝකයේ සාමයත් ආරක්ෂාවත් දෙයි. එළවෙන ලෝකයේ සදාකාලික ජීවිතයක් ලබා දෙයි. එනිසා මේ භෞතික දාවනයේදී අපි කම්මැලි නොවෙමු. අපි අපේ කාලය తాවකාලික දේවල් සඳහා අපවිය නොකර වෙනුවට නොනසන දේවල් සඳහා අපි අපම කැප කරමු. මන්ද මේ සියල්ල විනාශ වන බව අපි දන්නා නිසාය. මේ සියල්ල විනාශ වන බව දැන ඔබලා සියලුම ශුද්ධ කතාවෙන් සහ දේවභක්තියෙන් කෙසේ හැසිරෙන්න ඕනද? දෙවන පේතෘස් 3:11 අපි ස්වාමී ජීසස් ක්‍රිස්තුගේ කරුණාවත් දෙවියන් වහන්සේගේ ආදරයත් ශුද්ධාත්මයාගේ සංගමයත් ඔබ සැම සමග වේවා. ආමෙන්.